Hi children, how are you? I think you all are fine, right? So, I'm going to teach you a very easy lesson. Can you guess it? Passive voice, right? හරි. හැමෝටම අමාරු කියන passive voice step by step simply කියලා දෙන්න තමයි මම අද ආවේ. තේරුණාද? අපේ grade 8, 9, 10, 11 ඉතින් එහාට ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට අපිට ස්කූල් එකේදී නම් ඔය සිලබස් එකේම තියෙනවනේ පැසිව් වොයිස් හදන්න නේද? රයිට්. එහෙනම් අපි ඉගෙන ගමු. මම ඇක්ටිව් වොයිස් එකක් මෙහෙම කිව්වොත් එහෙම ඇක්ටිව් වොයිස් එකක් කිව්වොත් නිමල් සෙල්ස් X. හරි. මේ ටෙන්ස් එක මොකද්ද මේ සෙන්ටෙන්ස් එකේ? නිමල් සෙල්ස් X. present tense නේද? හරි. Okay, there are three words in this sentence, right? නිමල් සෙල්ස් X. එතකොට ප්‍රස් ස්ටෙප් එක පැසිව් වොයිස් හදන්න කලින් ප්‍රස් ස්ටෙප් එක තමයි පුතේ අපි සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් වලට ඔය ඇක්ටිව් වොයිස් එක කඩලා වෙන් කරගමු. එතකොට නිමල් කියන්නේ සබ්ජෙක්ට් එක ඒක අපි දන්නවා. හරි සෙල්ස් කිව්වොත් වර්බ් එක. හරි. ඊටු ඔක්කොම ඔබ්ජෙක්ට් එක විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. ඒ කියන්නේ x කියන එක නේද? මේක නම් තියෙන එක වර්ඩ් එකයි x. හරි. එතකොට නිමල් කියන්නේ සබ්ජෙක්ට් එක, සෙල්ස් කියන්නේ verb එක, ඒතර ඔක්කොම කියන්නේ x කියන්නේ ඔබ්ජෙක්ට් එක. right? ඔන්න දැන් සෙකන්ඩ් ස්ටෙප් එක. දැන් මුලින්ම අපි සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් වලට කඩාගත්තා ඇක්ටිව් වොයිස් එක. ඊට පස්සේ ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එක අපි දැන් එහෙම වෙන් කරගත්තට පස්සේ අපි දැන් සෙන්ටෙන්ස් එක ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකේ අග ඉඳන් තමයි පැසිව් වොයිස් එක හදාන්න ලෑස්ති වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් අගටම තිබ්බේ මොකද්ද? ඔබ්ජෙක්ට් එකනේ. ඔබ්ජෙක්ට් එක මොකද්ද? x. x කියන වර්ඩ් එක ගන්න මුලට. දැන් අපි පැසිව් වොයිස් එක හදන්න යන්නේ. හරිද? x ගන්න මුලට. x මුලට ගත්තාම අපි බලන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක තමයි x කියන්නේ සිංගියුලර්ද ප්ලූරල්ද කියලා. හරි. x කිව්වම අපි දන්නවා එක ප්ලූරල් noun එකක් කියලා. right? x. හරි. එහෙනම් අපි ඔකට දාන්න ඕනේ be verb එක. present tense නේ අපි කතා කරන්නේ. be verb එක මොකද්ද? එක් කියලා තිබ්බට is නේද? right. අපි දැන් x තියෙන නිසා කියනවා. x are. ඊට පස්සේ අපේ verb එක මොකක්ද තිබුණේ? sales කියලා. passive voice කරද්දී අපි දන්නවා past participle verb එක තමයි ගන්නෙනේ. sell, sold, sold කියන එක. එහෙනම් x are sold. හරි. passive voice එක ඔයාලා දන්න හැමතිස්සෙම doව ගන්නවා buy කියලා. right? buy කියන එකෙන් තමයි ගන්න. doව optional. තිබුණත් එකයි නැතත් එකයි. හරි. එහෙනම් x are sold by නිමල්. තේරුණා නේද? හරි. මුලින්ම අපි කරේ සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් වලට ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එක කඩලා වෙන් කරගත්තා. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක verb එක සබ්ජෙක්ට් එක ඒ පිළිවෙලට කොටසින් කොටස සෙන්ටෙන්ස් එකේ පිටිපස්සේ ඉඳන් ආපහු මුලට ආපු එක තමයි පැසිව් වොයිස් වලින් කරේ. තේරුණාද? හරි. එහෙනම් ඒ ටික ක්ලියර්ලි ආපහු මගේ වීඩියෝ එක බලලා ඔයාලා සෙන්ටෙන්ස් එක ලියන්න. right? මම ගොඩක්ම මේ white board use නොකළේ ඔයාලා පොඩක් attention එකෙන් අහගන්න ඕන නිසා. right? attention එකෙන් අහගෙන take a piece of paper and you can write down. right? එතකොට ඒ වගේ අපිට තව examples ගොඩ හදන්න පුළුවන්. හදලා sentences පුරුදු වෙන්න පුළුවන්. right? තව වීඩියෝ එකකින් මම එනවා තවත් examples අරගෙන active voice වලින්. right? then see you later. okay? හොඳට ස්ටඩි කරන්න ඔය දුන්න sentence එක. right? ඔයාලට තව පුළුවන් sentences හොයලා singular එකෙන් වගේම plural එකෙන් දෙකෙන්ම mix එකෙන් active voice ටිකක් හොයාගෙන ඔය විදිහටම මොකද කරන්න තියෙන්නේ? passive voice වලට හරව ගන්න පුළුවන්. right? එහෙනම් අපි තව දවසක හම්බෙමු. එතකන් goodbye පුතේ.